එයා මේ දකින්නේ YouTube මොනෙටයිසේෂන් තිබිලා නැති වුණ channel එකක්. මේ channel එකේ තිබුණේ ඔක්කොම original content. එහෙම තිබිලත් කොහොමද මේ channel එකේ monetization නැති වුනේ? ඇත්තට මේ channel එකේ monetization නැති වෙලාද? ඉතින් ඊළඟ channel එක ඔයාගේ channel එක වෙන්නත් පුළුවන්. Hi guys, so ඉතින් අදත් welcome කියලා පිළිගන්නවා මගේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් වීඩියෝ එක පටන් ගද්දී ඔයා දකින්න ඇති මම කියනවා YouTube monetization තිබිලත් monetization නැති වුණ channel එකක් කියලා. ඉතින් මේ channel එකේ තිබුණේ ඔක්කොම original content කියලාත් මම කියනවා. ඉතින් මේ channel එකේ එකම එක AI වීඩියෝ එකක්වත් තිබ්බේ නැහැ. එහෙම තිබිලත් කොහොමද මේ channel එකේ monetization නැති වුනේ? ඉතින් ඇත්තටම නැති වෙලාද? ඉතින් ඒ ගැන හැම දෙයක්ම අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. ඉතින් මොකද මෙහෙම නැති වෙන ඊළඟ channel එක ඔයාගේ channel එක වෙන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම කතා කරන්න මම යනවා මගේ YT ස්ටුඩියෝ එකට. ඉතින් මම එතෙන්න ගිහිල්ලා ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ මම කරගෙන ගියපු මගේ YouTube channel එකක්. ඉතින් දැන් මේ channel එකේ තමයි monetization නැති වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් බැලුවම පේනවා ඉතින් මේ මම දාලා තියෙන ඔක්කොම දාලා තියන්නේ original content. මේ එතන එකක්වත් AI වීඩියෝ එකක්වත් නැහැ. මම ඔයාලට මේ තියෙන short වීඩියෝ මම මෙතනින් ඔයාලට වීඩියෝස් වල ගිහිල්ලා වෙනවා long වීඩියෝ ගත්තත් මේ තියෙන්නේ ඔක්කොම මම හදපු original content. මෙතන එකක්වත් AI වීඩියෝ නැහැ. හරිද? ඊට පස්සේ මම ඔයාලට මෙතන ගිහිල්ලා පෙන්නන්නම් earn tab එකට. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මගේ monetization නැති වෙලා තියෙනවා. ඉතින් මෙහෙම නැති වෙන්නේ කොහොමද? දැන් මම දාලා තියෙන්නේ ඔක්කොම original content, අනුන්ගේ වීඩියෝ මුකුත්ම දාලා නැහැ. AI වීඩියෝ දාලත් නැහැ. ඉතින් මම මේකට හේතුව හෙව්වා ඇයි මෙහෙම නැති වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට මම හොයාගෙන යද්දී මට විස්තරේ හම්බුණා ඇයි මෙහෙම මගේ මේ channel එකට වෙලා තියෙන්නේ, ඇයි monetization නැති වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා හොඳට බලන්න මෙන්න මෙතන මම content වල ගියාට පස්සේ මම මේකේ mainly කළේ short video දාපු එක. ඉතින් මෙතන short video වල title එක ඔයාලා බලන්න මම මේ දාලා තියෙන හැම වීඩියෝ එකේම title එක සමානයි. ඔයාලා බලන්න මේ දාලා තියෙන emoji, දාලා තියෙන title එකේ title එක ඒ හැම දෙයක්ම එකම සමානයි. මම ඔයාලට පෙන්නන්නම් මෙහෙම යටට ගිහිල්ලා බලන්න මේ හැම title එකම එකම සමානයි. ඉතින් මේ channel එකේ monetization නැති වෙන්න එකම එක හේතුවක් තමයි මෙන්න මේ title එක. මේ title ඔක්කොම එක සමානයි. ඉතින් මේ වගේ title දාලා තිබ්බොත් ඔයාගේ channel එකේත් monetization නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අංක 2 තමයි මේ channel එකේ ඔයාලා බලන්න මේ තියෙන thumbnail. මෙන්න මේ දාලා තියෙන thumbnail ඔක්කොම එක සමානයි. හැම එකේම නිකන් එකම වගේ සමාන thumbnail වගේ තමයි තියෙන්නේ. ඔයාලට පේන විදිහ හොඳට බලන්න thumbnail ඔක්කොම එක සමාන thumbnail තියෙන්නේ. ඉතින් මේ channel එකේ monetization නැති වෙන්න දෙවනි හේතුව තමයි මෙන්න මේ එකම වගේ thumbnail දාලා තියෙන එක. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ තුන්වෙනි හේතුව තමයි මේ වීඩියෝ වල අන්තර්ගතය ඔක්කොම එකයි. ඒ කියන්නේ එකම සිද්ධිය තමයි වෙන්නේ මේ හැම වීඩියෝ එකේම. ඉතින් ඒක තමයි මේ channel එකේ monetization නැති වෙන්න තුන්වෙනි හේතුව. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මම තව කරලා තියෙන වැඩක් තමයි මෙන්න මේ එකම වීඩියෝ එක. මෙන්න මේකේ thumbnail එක බලන්න. මෙන්න මේ එකම වීඩියෝ එක මම repeat කර හැමතිස්සෙම වගේ දාලා තියෙනවා. මෙතනක් දාලා තියෙනවා, මෙතනක් දාලා තියෙනවා. ඊට පස්සේ ගියාට මෙන්න මෙතන ආයෙ දාලා තියෙනවා. මෙතනක් දාලා තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති මම මේ එකම වීඩියෝ එක repeat කර දාලා තියෙනවා. ඉතින් මේ channel එකේ monetization නැති වෙන්න තවත් හේතුවක් අන්න ඒක. ඉතින් මේ හේතු හින්දා තමයි මේ channel එකේ monetization නැති වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපිට මෙහෙම වුණාට පස්සේ ආයේ මේ channel එකට monetization ගන්න බැරිද? ඉතින් අපි ඒ ගැනත් බලමු. මේගොල්ලෝ අපිට තව chance එකක් දීලා තියෙනවා. මෙන්න මෙතන ඔයාලා බලන්න මෙන්න මෙතන අපි monetization apply කරන්න මිලියන 10ක් complete වෙන්න ඕනේ. ඉතින් මිලියන 10 complete වුණාට පස්සේ තමයි අපිට monetization එකට apply කරන්න පුළුවන්. නමුත් දැන් ඔයාලට පේනවා ඇති මෙතන මිලියන 10ම complete වෙලා නැහැ. දැන් මෙතන complete වෙලා තියෙන්නේ මිලියන 8.4යි. ඉතින් අපි ඉතුරු ගාන දවස් 90ක් ඇතුළත complete කරගන්න ඕන. complete කරගෙන අපිට ආයේ re-apply කරන්න පුළුවන්. නමුත් අපිට අර වගේ එකම වගේ content ආයෙ upload කරන්න බෑ. එහෙම වුණොත් අපේ channel එක ආයෙ reject වෙන්න පුළුවන්.
ඉතින් මම මෙතන ඔයාලට ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා පෙන්නන්න. මෙතන මේ channel එකේ තියෙනවා subscribe 536ක්. ඉතින් මෙහෙම තිබිලත් මේ ඔරිජිනල් content තිබිලත් මේ channel එකේ monetization නැති වෙන හේතුව තමයි ඔන්න ඔය මම කියපු විස්තර ටික. ඉතින් ඔයාත් මේ වැරදි කරනවා නම් අදම මේ වැරදි නවත්තන්න. මෙන්න මේ වගේ එකම thumbnail දාන්න එපා. එක ළඟින් යන එකම thumbnail දාන්නත් එපා. ඊට පස්සේ මේ වගේ title දාන්නත් එපා එකම වගේ. ඊට පස්සේ වීඩියෝ දාන ඔක්කොම එකම content, ඒ කියන්නේ වීඩියෝ එකේ අන්තර්ගතය ඇතුලේ තියෙන දේ එකම සමාන වීඩියෝ දාන්න එපා. එහෙම වුණොත් ඉතින් ඔයාගේ channel එකෙත් මෙන්න මේ වගේ monetization නැති වෙලා ආය නැවත මෙන්න මේ වගේ මිලියන 10ම ඕනේ. ඉතුරු ගාන ආය වට කම්ප්ලීට් කරගන්න වෙයි. ඉතින් වට ආය මුල ඉඳලම වගේ කරන්න වෙනවා. ඒකින්ද මේ වැරදි කරන්න එපා. ඉතින් මගේ channel එකෙත් මොනිටයිසේෂන් නැති වෙලා තිබ්බේ මීට දවස් 3-4කට කලින්. ඉතින් මට හිතුණා මේ ගැන වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඉතින් මේ වැරදි ඔයත් හදාගන්න කරනවා නම් අදම නවත්තන්න. නැත්නම් ඔයාගේ channel එකත් මේ වගේ වෙන්න පුළුවන්. ඉතින් මට මේ දේ තමයි කියන්න ඕන වුණේ. හරි, එහෙනම් අපි ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයා මොකක්ම හරි channel එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම බලන්න තව කෙනෙක්ට share කරන්න. ඔයාටත් මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට අනිවාර්යෙන් comment එකක් දාන්න. මම ඒකට reply කරන්න. හරි, එහෙනම් අපි ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.